සමහර යන්ත්‍ර සූත්‍ර මිනිසුන්ට හුදෙක් ලෝහ ගොඩක් විතරක්ම නෙවෙයි. ඒවට අගතුණු ආදරයක්, ජීවිතයක් සහ බලාපොරොත්තු සමුදායක් තියෙනවා. 1963 ජූනි 28 වෙනිදා අදින් දශක ගණනාවකට පෙර ඒ අඳුරු අලුයම වනාත මුල්ලේ දුම්රිය පීලි මතදී අවසන් ගමන් ගියේ ඒ වගේ ආදරණීය සංචාරක සගයෙක්. මේ සාමාන්‍ය බස් අනතුරක් නෙවෙයි. කොහොමුණත් මේ අනතුරෙන් මිනිස් ජීවිතවලට හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් යන්ත්‍රයක් අපේම හිතට ආසාවක් ඇති කළ බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. ඉතින් දැනට දශක 6කට විතර කලින් සිදු දුම්රිය බස් ගැටුමක සැඟවුණු කතාවක් මේ ආකාරයෙන් දිගහැරෙන වගයි. රැඳි සිටින කියලා ආරාධනය කරනවා දවසේ සංවාදය අවසානයේ වනදී. ඒ පෞද්ගලික සංචාරක සමාගමකට අයත් සුන්දර බස් රථයක්. දහස් ගණන් මිනිසුන්ගේ සිනහව, ගීත හා සොඳුරු මතක දරාගෙන රට වටා ගිය මේ බස් රථය 1963 ජූනි 28 වෙනිදා අලුයම 5:30ට විතර පරීක්ෂණ සංචාරයක නිරත වෙලා තිබුණේ. මොකද පසුදින යාමට නියමිත වූ සංචාරයකට පෙර සූදානමක් විදිහට එකල ලංකාවේ පොදුමගී ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම රැඳී තිබුණේ ලංගම මතයි. නමුත් වන්දනාචාරිකා හා සංචාරකින් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සමාගම් කිහිපයක් තිබුණා. මේ බස් සමාගම් කළේ වන්දනා හෝ විනෝදචාරිකා වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපීම පමණයි. පරණයට මතක ඇති ඒ කාලේ මේ බස් වලට කිව්වේ වන්දනා බස් කියලා. ඉතින් ශ්‍රීපාද ස්ථානය, අටම ස්ථානය, කතරගම විතරක් නෙවෙයි මඩුපල්ලි යාමටද මේ බස් රථය යොදාගත්තා. ඉතින් මේ විදිහට යොදාගත් බස් රථ බොහෝමයක් බස් ජනසතුවට කලින් විවිධ සමාගම් යටතේ තිබුණු නෙල්සන් බොඩි සහිත තනිදොර බස් රථ. නෙල්සන් බස් රථ ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. ලොරි වගේ තියෙන මේ බස් රථයක් කොළඹ ඉඳලා කතරගමට හරි අනුරාධපුරයට හරි යන්න දවසකට වඩා කල් ගත වෙනවා. ඒ වගේ මේ බස් එකක් අතරමඟදී කැඩුනොත් රියදුරු හා සහායක කබලෙන් ලිපට වැටුණ හා සමානයි. මොකද අද වගේ කිලෝමීටරෙන් කිලෝමීටරයට ගරාජ් එක කාලේ තිබුණේ නැහනේ. ඉතින් මොකක් හරි අකරතැබ්බයක් වුණොත් බස් එක හදාගෙනම වන්දනා නඩේ සුරක්ෂිතව රැගෙන ඒමේ වගකීම තියෙන්නේ ඔවුන් දෙන්නට. කරුණාමණි විල්සන් කියන්නේ මේ රියදුරු. රිය සහායක තමයි ජිනදාස. රියදුරු විල්සන්ට හා රිය සහායක ජිනදාසට මේ බස් රථය තමන්ගේම දරුවෙක් වගේ. අර අපි කලින් කියපු විදිහට උදේ පාන්දරින්ම වනාත මුල්ල පැත්තේ ට්‍රයල් එකක් ගෙමින් තිබුණේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටාපාරත් නාරාහෙන් පිටත් අතර එකල අනාරක්ෂිත රේල්වේ ක්‍රොසින් එකක් තිබුණා. ඉතින් සුපුරුදු විදිහට කිසිදු චකිතයකින් තොරව රියදුරු විල්සන් මේ බස් රථය ක්‍රොසින් එකට දාලා තියෙනවා. නමුත් හදිසියෙම මේ බස් රථයේ එන්ජිම නතර වෙනවා. ඒ කාලේ මේ විදිහට එන්ජිම හදිසියෙන් නතර වුණොත් තල්ලු ස්ටාර්ට් තමයි. ඉතින් මේ වෙලාවේ රියදුරුගේ සහායට හිටියේ ජිනදාස විතරයි. විල්සන් තමන්ට පුළුවන් විදිහට මේ බස් රථේ පණ ගන්න උත්සාහ දරුවා. නමුත් මේ අතර වාරේ මරදානේ ඉඳලා පටුවාමන වාෂ්ප එන්ජිමක් සහිත දුම්රියක් ධාවනය වෙමින් තිබුණා. එකල කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය වෙන දුම්රියකට මේ ස්ථානයෙන් තරමක වේගයෙන් ධාවනය කරන්න පුළුවන්. ඉතින් මරණයේ දුම්රියක වෙස් අරගෙන මහා හඬින් ගොරවමින් ඉදිරියට එද්දී Taman පනමෙන් රැග්ගත් බස් රථය අතහැර දුවන්න උන්ට සිදු වුණා. ඔවුන් රේල් පීලි දිගේ ඉමහත් වේදනාවෙන් දිව ගියේ තමන්ගේ සගයව බේර ගන්න කියලා දුම්රිය රියදුරුට බැගෑපත් වෙමින්. කෑ ගැසුවා, අත බැනුවා. නමුත් ඒ කිසිවක් දුම්රිය රියදුරුගේ අවධානයට ලක් වුණේ නැහැ. අවධානයට ලක් වුණත් එකල පැවති පටුවාමන් දුම්රිය මැදිරිවලටම විශේෂිත වූ තිරිංග පද්ධති තිබුණෙත් නැහැ. මේ නිසා ෂණිකව දුම්රිය නවත්තා ගැනීමේ හැකියාවක් නැහැ. එසේ වූයේ නම් සතේ හැප්පීමට වඩා දරුණු අනතුරක් සිදුවීමට හැකියාව තිබුණා. කෙසේ වුණත් දුම්රිය රියදුරු බස් රථය දකින විටත් ප්‍රමාද වැඩි. මහා ශබ්දයක් නගමින් වනාත මුල්ලේ වැසියන් නිින්දෙන් අවදි කළ මේ මහා ගැටුමින් බස් රථය සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී ගියා. ජීවිත දෙකම බේරුණත් ඒ අලුයම අහිමි වුණේ තවත් එක් වාහනයක් විතරක් නෙවෙයි. ඒ බස් රථයේ ඒ කාලේ මිනිසුන්ගේ හදවතට ලං වූ තවත් එක් යන්ත්‍රයක්. අද එය මතකයක් පමණයි. ඉතින් ඔබේ ජීවිතයේදී මෙවැනි ආදරණීය වාහනයක් තිබුණාද? අතීතයේ මෙවැනි මතකයන් තවත් තිබේ නම් ඒවත් අපිට කියන්න. මෙවැනි අතීත සිදුවීම් නරඹන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like එකක් දාලා යාළුවන්ටත් පෙන්න share කරන්න කියලා ඉල්ලා සිටින ගමන් අදට දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.